Welcome to a world beyond words. ජලාත්මය හෙවත් වැසිකුමරුගේ කතාව. ගොඩාක් දුර ඇත කාලෙ එක ලස්සන නගරයක් තිබිලා තියෙනවා. මේ නගරේ එයිකෝ ටනාකා කියලා ගොඩක් ලස්සන ගෑනු ළමයි ජීවත් වෙලා. මේ එයිකෝ ගොඩක් තනියම ඉන්න කැමති කෙනෙක්. ඉතින් මෙයා වැස්සට ගොඩක් කැමතියි. එයා දවසක් වැස්ස දිහා බලන් ඉන්නකොට ටිකක් අමුතු දෙයක් දකිනවා. එයා දකිනවා වැහි බින්දුවක් නිකන් හෙලවෙනවා වගේ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට වඩා ටිකක් අමුතු විදිහට හෙලවෙනවා වගේ කියලා මෙයා දකිනවා. කොහොම හරි බලද්දී මේ වැහි බින්දුව ඇතුලේ ඇත්තටම ප්‍රාණියෙක් ඉන්නවා. ඒ ප්‍රාණියාගේ නම තමයි හිකාරි. එයිකොට ඉස්කෝලේදී කවදාවත් යාළුවෝ ඉඳලා නැහැ. එයා ටිකක් තනියම ඉන්න කෙනෙක්. ඉතින් මේක හිකාරි දැකලා හිකාරිට හිතෙනවා මෙයාට උදව් කරන්න. ඒක නිසා එයා චූටි මැජික් එකක් කරනවා. එයා ලස්සන මලක් මවනවා මෙන්න මේ අයිකෝගේ ඩෙස්ක් එකට එහා පැත්තේ. මේ මල දැකපු එමි සේට් කියලා ලස්සන ගෑනු ළමෙක් hina වෙනවා අයිකොත් එක්ක. ඉතින් එදා ඉඳන් අයිකොට නංකා තනියම හිටියේ නෑ. එයාට හොඳ යාළුවෙක් හිටියා එමි සේට් කියලා. අපිට මේකෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි පුංචිම ආලෝකයකට උනත් තනිකම කියන දේ අයින් කරන්න පුළුවන් කියන එක. This rain makes everything so beautiful, doesn't it? It really does. I'm glad we're walking together.